උඹලා දන්නවද ටැමිල් නළුවෙක් ඉන්නවා රජිනිකාන්ත් කියලා. අන්න ඩයල් එක. සාමාන්‍යයෙන් ලිටරලි කියන්නේ ඌට කරන්න බැරි දෙයක් නැහැ. ඌට හදට පයින් යන්නත් පුළුවන්. උගේ පරණ ෆිල්ම් වල තියෙන මාරේවා. ඌ එකක තියෙනවා. හරිද? දැන් පොලිස් කාර්යය. මූ හොරු දෙන්නෙක් ඉන්නවා. එකට ගාලා තියෙනවා අපරසිරි බුලට් ඉවරයි. අරු මැරෙනවා අනිත් එකා මූට වෙඩි තියෙනවා. මේ බොරු නෙමෙයි බලබල්ලා මේ සර්ච් කළා. හරිද ඔය ක්ලිප්ස් තියෙනවා. මූ ඊට පස්සේ අර එන බුලට් එක ටක් ගාලා උගේ පිස්තෝලේ අනිත් පැත්ත ඇරලා මේකට ලෝඩ් කර ගන්නවා. ආය අරන් අරුට තියෙනවා. අන්න මේවා හිතිච්චෝ next level නේ. ඕවා හිතෙන්නේ ඉන්දියාවුන්ට විතරයි. වෙන මොකෙටවත් හිතෙන්නේ නැහැ. ඒ තව එකක් තියෙනවා. ඔය වගේම. මූ ඒ පොලිසියමයි. ඕකෙමද මන්දා. හරිද? එකෙක් හොරෙක් පස්සෙන් එලවගෙන යනවා. ඌ දුවගෙන ගිහලා අවරා තාප්පෙන් එහාට පයින්නවා. දැන් තාප්පෙන් එහාට පැන්නට පස්සේ මුට තාප්පෙට යන්න වෙලා නැහනේ. ඩගින්න. අර උගේ ඉනේ තියෙන පිස්තෝලේ ගන්නවා. ට්‍රස් ගාලා උඩ දාන. අර කැරක් යන ගල අනිත් පිස්තෝලේ මෙතනින් ගන්නවා. right? හරියටම අර පිස්තෝලේ කැරකිලා මෙන්න මෙහෙම හැරෙන වෙලාවක් තියෙනවනේ. ආන් ඒ වෙලාවට මූ මේ අනිත් පිස්තෝලේ අරන් එම් කළා අරකේ කොකාට වෙඩි තියෙනවා. ඒක ගිහිල්ලා වදිනවා. අරකේ අර උඩ තියෙන පිස්තෝලේ පත් වෙලා හොරාට වදිනවා. ප්‍රක්ෂිප්ත